මුලින්ම කංගජුලේෂන්ස් මේ රිසල්ට් එකට මේ මට චුට්ටක් කියන්න දිවා මට දැනගන්න ඕනේ මේ මන් දන්නවා වගේ රිසල්ට් එක 50 ඕන වෙලා තිබ්බ කියලා. මොකටද පීටි කරේ දෙක කවද්ද පීටි ජර්නි එක පටන් ගත්තේ කොහොමද ප්‍රිපෙයාර් වුණේ මට ඔයාගෙන ලොකුවට හිස්ටරි එක මට මතක නැහැ. හරිද? ඒකින්ද නිකන් මතක් කරලා දෙමු ඔයාගේ පීටි එක ජර්නි එක මොන වගේද කොහොමද පාස් වුණේ මේ කියන්නේ පීටි එක පටන් ගත්තේ මොකටද ඇයි කරන්නේ අන්න ඒ ටික පොඩ්ඩක් කියමු. අපි චුට්ට චුට්ටක් මං විනාඩි 10ක් විතර ගන්න කතා කරනවත් එක්ක උපරිම. මම මේ PT කරන්න ගත්තේ මගේ මාස්ටර්ස් වලට. මට ඕවරෝල් වුණේ 50යි. ඊච් බෑන්ඩුත් 50යි. සර්ගෙම ස්ටුඩන්ට් කෙනෙක් තමයි එයා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එයා තමයි මේ සර් ගැන මට කිව්වේ බය නැතුව මේ යන්න මට කොහොමද පළවෙනි පාරම දාගන්න පුළුවන් සර් ළඟට ගියොත් කියලා. ඊට පස්සේ මම මේ සර්ගේ ක්ලාස් එකට ජොයින් වුණා. මේ එද්දි කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ PT කියන්නේ මොකක්දවත් කිසිම දෙයක්. ඊට පස්සේ මේ සර්ගේ තියරි ක්ලාස් වලට ජොයින් වෙලා ඊට පස්සේ අපි මේ ඊට පස්සේ දෙනවනේ මේ ප්‍රැක්ටිස් කරන්න එප්පිනේ එකේ එහෙම කරද්දි මුලින් ප්‍රැක්ටිස් කරද්දි මගේ ගොඩක් ලකුණු මාර් පුදුම විදිහට අඩුයි. ඕවරෝල් 30 ගණන් 40 ගණන් ඒ වගේ ලෙවල් එකක හිටියේ. ඊට පස්සේ මහේෂ් සර් හැමතිස්සෙම කියනවා මගේ හැදෙන්න ඕනේ තැන් එහෙම කියලා ප්‍රැක්ටිස් කරා හැමදාම සමහර දවසට උදේ වෙනවා උදේ දවල් රෑ වෙනවත් දන්නේ නැහැ එච්චර කැපකිරීමක් කරා මේ PT එක්සෑම් එකට මාස දෙකෙන් සර් මේ ඒප්යුනි මොක් ටෙස්ට් වල මම 58ක ලෙවල් එකට වගේ ආවා. මගේ මෙතන එක්සෑම් එක අඩු වෙන්න හේතුව තමයි මේ හොඳටම කැස් අර අපිට වොයිස් එක චුට්ටක් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි මේ අර කැස් වගේදී පොඩ්ඩක් ලකුණු අඩු වෙන්න බලනවා වැඩි නිසා. ඒකයි ඒ වෙලාවේ අර ඒ මානසික මට්ටමත් එක්ක මගේ රයිටින් එකත් අඩු වුණා අර බය වෙලා වගේ ලියන්න ගිහින් මම අර ඒප්යුනි එකේස මේ පරිමෝය 40 ගණන් මොක් ටෙස්ට් වල එන්නේ SS 2යි සමරි 1යි. අපි පුරුදු වෙනවා ඊට පස්සේ ඒ ෆෝමැට් එකම ඔළුවේ තියන් යනවා එක්සෑම් එකට බලන්නේ නැහැ ඔය ටයිප් කරනවා. දැක්ක ගම මට එතන වැරදුනා. මම මුලින්ම සමරි එක ටයිප් කරලා ඊට පස්සේ ඊළඟ එක එසේ එකක් වෙන්නේ නැති කියලා දැක්ක ගමන් තනිකරම එසේ එක මේ ටයිප් ෆෝමැට් එක ටයිප් කරන් ගියා. එතකොට විනාඩි අන්තිම විනාඩියේදී තමයි මම දැක්කේ ඒක සමරි එකක් කියලා. එතකොට මම ආයෙත් එතනම ගොඩක් අවුල් වුණා. ඊට පස්සේ කමල් මොකක්ද? ඊට පස්සේ හිතුවා කමන්නේ මේ විනාඩියක් ඇති කියලා කොහොම හරි උඩරිම ටයිප් කරා පුළුවන් තරමට මම ටයිප් කරලා ටයිම් එක ඉවරයි. ඊට පස්සේ ඊළඟට එසේ එක ආවා. ඊට පස්සේ එසේ එක උඩරිම හොඳට කරා. ඉතින් ඊට පස්සේ හොඳටම කරනවා කියලා හිතාගෙන කරා. මට හිතා ගන්න බෑ රයිටින් ඒ කියන්නේ සමරි එකක් එහෙම මත ඇරලා මට රයිටින් 56ක් ඇවිත් තියෙනවා. හිතා ගන්න බෑ. තව ප්‍රශ්නයක් වුණාස එක්සෑම් එකේදී මේ පෙන් එක එහෙන් දෙනවා පෙන් දෙකක්. සර් අපිට මුලින්ම කියලානේ තිබ්බේ පෙන් අර ක්ලිප් වහලා තියන්න ඕක වේලෙනවා. එහෙම කියලා. ඔය අපි දන්නවානේ පෙන් එක ඕන වෙන වෙලාවල් මොනවද කියන්නේ. ඒ වෙලාවටනේ පෙන් එක ක්ලිප් එක අරින්නේ. දැන් ඩික්ටේෂන් 3ක් ආවා. ඩික්ටේෂන් 3 පළවෙනි එක කරද්දී පෙන් එක හොඳට තිබ්බා. ඒක හොඳටම ටයිප් කරලා ඊළඟ ඩික්ටේෂන් එකට ලෑස්ති වෙද්දී එක පැනක් මම වට චුට්ට මේ බ්‍රේක් කරන්න මේ ඔයාට යුනිවර්සිටි එකෙන් ඉංග්‍රීසි එක වේව් ඔෆ් කරලා තියෙන්නේ? ඔව් සර්. ආරයිට් ඕකේ. ඒ හින්දා මම චූටි කරෙක්ෂන් එකක් කරන්නේ ඔයාට 50 ඊච් නෙමෙයි ඕනේ 50 ඕනේ ඕවරෝල්. හොඳයි. හරි. මේ මම වට මොකද ඔයාගේ අතින් කැල්සියම් කියනවනේ ඊච් කියලා. ඊච් නෙමෙයි ඔයාට ඕනේ. ඔගේ ඕවරෝල් වීසා රික්වයර්මන්ට් එකට 50 ඕනේ. හොඳයි. ඒකින්ද වීසා ඒ කියන්නේ ඔයාට ඕනේ ඕවරෝල් 50 කියන එක ඊච් නෙමෙයි රයිට්. ඒකයි වීසා රික්වයර්මන්ට් එක. මොකද පයික බැලුවේ මේ ඊච් කතා කියන්නේ මොකද මෙතන 49ක් තියෙනවා. හරි. ඔයාට ඕනේ ඕවරෝල් 50. හොඳයි. මොකද ඒකයි ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයාර්ස් එකේ තියෙන ඒ කියන්නේ එන්ට්‍රි රික්වයර්මන්ට් එක ස්ටුඩන්ට් වීසා සබ් ක්ලාස් 500. හරි. රයිට් ඕකේ. ඔයා කන්ටිනියු කරන්න. සර් මේ පෙන් එක දෙවෙනි ඩික්ටේෂන් එකේදී ලියන්න හදද්දි පෑන ලියවෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ අර මට රෙකෝඩ් එක අහන් ඉඳලා අර අපි ගෙදරදී ප්‍රැක්ටිස් කරලා තියෙන මගේ විදිහත් එක්ක මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට අංගල ටයිප් කරා. ඊට පස්සේ තුන්වෙනි ඩික්ටේෂන් එක යද්දි ආයි ඊළඟ පෑන යූස් කරද්දි ඒ පෑනත් ලියවෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඒත් ඉතින් ඒත් රෙකෝඩ් එක අහන් ඉඳලා අර ප්‍රැක්ටිස් එකම තමයි. මේ ඊට පස්සේ ආයෙත් ඒක ටයිප් කරලා දැම්මා. ඒත් මට රයිටින් එක
ෂුව එකක් තිබ්බෙන්නේ නැහැ. ඉතින් පෑන් දෙක ලියවෙන්නේ නැති වෙයි කියලා ඒ ප්‍රැක්ටිස් එකේ හින්දා තමයි මට ඔය වගේ ලකුණකට යන්න පුළුවන් වුණේ. ඔච්චර ප්‍රශ්න ගොඩක් වෙලා. ඔයාමට ඊයේ කතා කරන්නේ මම සාමාන්‍යයෙන් ඔව් කතා සර්. කරනවා මේ කතා කරවම මැසේජ් එකක් දාලා තිබ්බා අර්ජන්ට් කියලා. මම හිතුවේ මොකක් සාමාන්‍යයෙන් අර්ජන්ට් කියලා මට දාන්න කියන්නේ ඇත්තටම අර්ජන්ට් කතාවක් නේ. ඊට පස්සේ මම කෝල් කරාම වාගේ හරි ඇත්තටම අර්ජන්ට් තමයි කේස් එක. මොකක්ද වෙලා තියෙන්නේ පෑන් ලී වෙන්නේ නැති වෙලා ඊට පස්සේ මම වාගේ ආව ප්‍රශ්නය මයිට පොඩ්ඩක් ගිහිල්ලා මම එකගේ චුට්ටක් කොහොම ඉන්න මම වාගේ chat එකයි පොඩ්ඩක් වාගේ APN එකයි චුට්ටක් උරලා බැලුවා. හරිද? ඒ නිකන් බලද්දී ඔයාලා ඩික්ටේෂන් එක මිස් වුණත් අර ඔයාගේ නෑ ඔයා කොච්චර ප්‍රැක්ටිස් කරලා තිබ්බද? ප්‍රශ්න දවස් 80 ගානක් ප්‍රැක්ටිස් කරලා තිබ්බා. නෑ මං අහන්නේ ප්‍රශ්න කොච්චර ප්‍රැක්ටිස් කරලා තිබ්බද කවුන්ට් එක මතකද? කවුන්ට් එක නැස 4000ට වඩා වැඩි. වැඩි. ඕකේ. යා ඉතින් කරන amount එක ගන්න. ඒ වගේ ප්‍රැක්ටිස් කරපු එක්කෙන්ට මොක් එක්සෑම්ස් වලත් මේ ෂේප් එකේ ලකුණු තියෙනවා නම් බට ඉතින් අර වෙන්නදී මම ඒකයි කිව්වේ පොඩ්ඩක් ඉමු. මුකුත් අපි රේස් එක කරෙත් නෑනේ එක්සෑම් එකේදී. ඒකෙන්ද පොඩ්ඩක් ඉමු රිසල්ට් එක එනකන් කරගලා එයි ගොඩක් දුරට මොකද අර බෑක් එන්ඩ් එකේ හිටියට අර කොන්ෆිඩන්ස් එක තිබ්බහම එනවා. ඊට පස්සේ ඒක හරි දැන් ඔන්න එක්සෑම් එක අරන්දරෙත් හරි දැන් රික්වයර්මන්ට් එකක් ගත්තා ඒකත් හරි ඔයාගේ මොනවාරි කාට හරි දැන් හිතන්නකෝ ඔයාත් දැන් ඉංග්‍රීසි වේව් ඔෆ් කරපු එක්කෙනෙක්නේ යුනිවර්සිටි එකේ ඉංග්‍රීසි එපා කියපු එක්කෙනෙක්නේ සහ දැන් මේ වගේ සෙට් එකක් ඉන්නවනේ ක්ලාස් එකෙත් ඉන්නවා පබ්ලික් එකෙත් ඉන්නවා ඒ වගේ කෙනෙක්ට මේ ඔයාගෙන් ඔයා මොනවද දෙන ඇඩ්වයිස් මෙන්න මේ විදිහට PT කරන්න මෙන්න මෙහෙම කරන්න මේ කාලයක් ගන්න ඒ වගේ නිකන් ඔයාගේ පර්සනල් ඔපිනියන් එක මොනවද මෙහෙමයි මට යාළුවන්ට කියන්න තියෙන නිසා මුලින්ම PT කරන්න ගත්තාපම මුලින්ම පටන් ගත්තී කොහොමවත් අපේ ලකුණු කියන්නේ අඩු වෙනවා මුලින්ම තේරෙන්නේ නැහැ රිපීට් සෙන්ටෙන්ස් එකම මට මෙලොවම දෙයක් මුලින්ම රෙකෝඩ් එක යනවා විතර මට කියා ගන්න බැරි ලෙවල් එකක හිටියේ ඊට පස්සේ අපිට සර් කිව්වනේ MP3 දාලා ඔක හැමතිස්සෙම අහන්න කියලා කොහෙ ගියත් මම උගේ හැමතිස්සෙම පුරුද්දක් විදිහට හැමදාම අහනවා ඕක අහන්න ඉබේම මොකක්ද සර් කෙන් පුරුද්දක් විදිහට හැමදාම අහන්නස ඒක ඉබේම හරි ගියක මන් දන්නේ කවද කොහොමද උනේ කියන්නේ ඒක ඉබේම මට ඒක දැන් ප්‍රශ්නයක් නැති විදිහට මට කියන්න පුළුවන් රිපීට් සෙන්ටෙන්සස් එක ඊට පස්සේ මේ එස්සේ සමරි ඒව කරද්දී අපි අර වැරදි හැමතිස්සෙම බලලා ඒ කියන්නේ ඒක ඔටෝ මේ රයිට් වෙනවා ඒ කියන්නේ කරෙක්ට් වෙද්දී ඒවා මම වැරදි එහෙමම හදාගත්තා ඩික්ටේෂන් එහෙම ගොඩක් අඩු වෙලා තිබේ මහේෂ් කිව්වා ඩික්ටේෂන් තව වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ ඒක රයිටින් එකට ගොඩක් බලපානවා එහෙම කියලා කිව්වහම මම දවසක් සම්පූර්ණයෙන්ම අයින් කළා මගේ වීක් පොයින්ට් මොනවද කියලා මහේෂ් කිව්වහම මම දවස් බෙදාගෙනස ඒකටම ටාගට් කරා ඒ කියන්නේ එක දවසක් සම්පූර්ණයෙන්ම උදේ ඉඳන් රෑ වෙනකන් ටයිම් එක නම් දන්නේ නැස එහෙම ප්‍රැක්ටිස් කරලා ඊළඟ දවසස 1 2 වරදින්නේ ඒ කියන්නේ කැපවීම තමයි ඔගොඩ මාසරන්දිම ඒද මේවාට මේ විසාල්ට එන්ඩෝන අර මේ ඒට මේ වනත් අපරාදවා කර ගොඩ බය තිබ එක්ෂම නත්තන් ොට ටක්වර ගන්නත් තිබ මේ මුද එක්ෂම් එක බයවෙලා අරක මේ කරගත්තන දත්තා මේ ඒටික තමයි ති ඔයා මේ කොමරි කෙනෙක් ගොඩක් මහන්සේ චෙස්ටන් කෙනෙක් හිද මේ පලනි පාර පාස තම යාලුවන්ට කියන්න ඕනිසා අනිවාරෙන් පෑන් දෙක චෙක් කරන්න පෑන් දෙක කොච්චර ලියවනනත් මුලිදි ලියවෙන පස්සේ ලියවෙන්න නැත්ව යනවා එක මල්දන්න ඒක පහල තියෙද්දිත් ඒවා රිෂුව වෙන්නේ ඊළඟක ඇවිල්ලා අපි අර මොක් ටෙස්ට් කරලා ඒ එන පිළිවෙලම ඔළුවේ තියාගෙන ගිහපුවාම දැන් අර මට වුණා වගේ මොකද හිතන් ඉන්නේ අපි ළඟට එන්නේ සමරි එක ඊළඟ කේස් එන්නේ එහෙම නැහැ අර පොඩ්ඩක් ඒකට හුරු වෙන්නේ නැතුව ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ මොකද මට එතන ප්‍රශ්නයක් වෙලා කරගන්න බැරි වුණානේ ඔයාට වෙන්නද බය වෙන එක සමහර වෙලාවට සමරයිසින් රිටන් ටෙක්ස්ට් එකක් එන්න පුළුවන් පොසිබිලිටි එක තියෙනවනේ අර එක්සෑම් එකේ නර්වස් වුණා මරන්දිවා සමහරලාට අපි එකපාරට හරි සමරයිසින් ටෙක්ස්ට් එකට පස්සේ එසේ කියලා හිතනවනේ දැන් ඕක වෙලා තියෙනවා හරිද ඕක කියන්නේ මම කොච්චර කරත් අපි කොච්චර කරත් අපි එක්සෑම් එකේ සිටුේෂන් එක ගියාම හැන්ඩල් කරන විදිහ වෙනස්නේ එක එකයි ඒකින්ද ටංගලා අපි හිතනවා ඊට පස්සේ එසේ එක තමයි ඊට පස්සේ සමහර එසේ එකට සමහරට ක්ලික් වෙනවා මැද්දේදී මම මේ ටයිප් කරන්නේ එසේ එක නෙමෙයි මේ වෙන මොකක් හරි එකක් තියෙන්නේ වෙන එකක් කියලා මට සමහර අය ක්ලික් වෙන්නේ නැහැ මොකද එක්සෑම් එකේ නර්වස් වෙලා තෝ ගොඩක් අය ගර්ල්ස් වලට තමයි වෙන්නේ එක්සෑම් එකේ අර එන අර සමහර අයට නැචරල් මේකක් කියලානේ මම අර සමහරට ඔය ක්ලාස් එකේ ඉඳදී මම දන්න ගිය සතියේ මම ක්ලාස් එකේ කිව්වා ළමයිට එක්සෑම් එකේ ළමයි ගමනේ දැම්මා කියලා මේ කියන්නේ එහෙම ඒසුත් තියෙනවා හරිද ඒකින්ද එනිවේ මම හරි මේ එක්සෑම් එකට දාගන්න හරි සතුටුයි මේ වැරදි කරගන්න මං ආත් කියන මේ වගේ වීසා රික්වයර්මන්ට් එක මේව කරලා තියෙන හින්දා ගොඩක් අය ඉංග්‍රීසි වේව් කරලා තියෙන හින්දා සමහර අය ඉංග්‍රීසි කරන්නේ නැතුව වීසා එක දානවා දැන් එහෙම බෑ ඩිපාර්ට්මන්ට් එකේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කියන එක
essential requirement එකක්. ඒ කියන්නේ අනිවාර්යයි. ඒක must. ඒකෙන්ද අනිවාර්යයෙන්ම PT 50 each නෙමෙයි overall 50 ගන්න ඕනේ. වීසා එක ලොච් කරා නැත්නම් වීසා එකේදී ඔයගොල්ලන්ට අනිත් පැත්තට ඩිපාර්ට්මන්ට් එකෙන් ලෙටර් එකක් ඇවිල්ලා දවස් 24ක් ඇතුළත කියන්නේ දෙන්න කියනවා මේ ඉංග්‍රීසි එක. ඒකෙන්ද ඔයාව සම්පූර්ණ කරලා දෙන්න වගේ වීසා එකේ ඉතුරු ටික කරගන්න හොඳට නම් දීපම් ඕස්ට්‍රේලියාවට තව දෙයක් කියන්න ඕනේ. yes සර් මෙහෙමයි රීඩින් එක මට සාමාන්‍යයෙන් අමාරු වුණා. ඉමාලි මිස්ට ගොඩක් තෑන්ක්ස් කරනවා. ඒ කියන්නේ මිස්සින්ද තමයි කරගන්න පුළුවන් වුණේ. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. සර් අපි හැමෝම AI දාන්නවනේ chat GPT. මම සර් ඕක කරද්දී ගොඩක් වරදුනහපුවාම මං කරන්නේ ඒක කොපි කරලා මගේ උත්තරේ වැරදෙන්නයි ඒ හරියන්නේ අර අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් එහෙම කරලා එතරම් chat GPT අපිට ටිප්ස් දෙනවා මේකෙන් පස්සේ මෙහෙම වර්ඩ් එකක් එන්න ඕනේ මේකෙන් පස්සේ අනිවාර්යයෙන් මෙහෙම වෙන්න ඕනේ කියලා මම ඒක වෙනම පොතක සර් ලියාගෙන ඒකත් වටිනවා ඒ කියන්නේ අර අපිට ටිප්ස් ආගයක් ඉගෙනගෙන ගියාපුවාම මේ ඒක මේ ගොඩක් හොඳ මම chat GPT අපිට ගොඩක් හොඳ වැඩ වලට අපි යූස් කරන්නේ. yeah basically ඕනනම් ඔයගොල්ලන්ට අර APU එකේ පැරග්‍රාෆ් එකම කොපි කරලා පේස්ට් කරත් chat GPT එකේ අහුවොත් එහෙම ඇයි මේ ප්‍රශ්නට මේ උත්තරේ එන්නේ කියලා එතකොට එයා මේව කරලා දෙනවා. එයාගෙනුත් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉමාලින් ඉගෙන ගන්න පුළුවන්. ඕනෙකින් ඉගෙන ගන්න මට වෙන්න ඕන දේ කොහොම හරි කරලා අමාරු ටික ඉගෙන ගන්න එකනේ කොහොම හරි අමාරු. මේ one line එක කරේ නැත්නම් ඔක්කොම කියවුවා එක්සාම් එකේ? one line sir. one line okay perfect. yeah that's fine. ඉතින් ඒක shape කරලා තියෙනවා. මෙයාගේ blank එකෙන් මෙහෙන් ගිහලා පොඩක් කියලා වඩ ඉතින් ඔයගේ average එක ඇවිල්ලා අන්තිම ප්‍රශ්නේ APU එකේ ලකුණු තිබ්බේ ඔය ගානද නැත්නම් අඩුද වැඩිද? අන්තිම හරියද? අන්තිම හරිය සර් 55න් උඩ 55න් උඩ වගේ ආවා. 60 නම් පැන්නුවේ නෑ. 55 ඔව් ඒ ඇත්තට. ඒ වගේ. ඒතකොට ඉතින් අර මේ වගේ අර තිබ්බ struggle උත් එක්ක ඔය average ගාන හරිය එතකොට. alright රන්දිවා එහෙනම් all the best. අනේ thank you very much මේ ටක් ගාලා අවසර දුන්නාට මම මෙතන ඉඳන් ඉස්සරහට දිගටම ක්ලාස් එකේ හැම එක්කෙනාත් එක්කම විනාඩි 5ක් කතා කරනවා. ඒතකොට ඔයගෙන් දෙයක් කවුරු ඉගෙන ගන්නවනේ. දැන් ඔයා දැන් මට කිව්වද chat GPT එකෙන් මෙහෙම ඉගෙන ගන්න. දැන් ඊයේ බලන්න එකේ කයි තිබ්බ එයා අර එක එකගේ එක එක වෙනස් හරිද? දැන් මම ඕගොල්ලන්ට එකම ක්ලාස් එකේ නයි ඉගෙනනකොට ඕගොල්ලෝ ඒක ඉන්ටර්ප්‍රිට් කරන විදිය වෙනස්. ඒ කියන්නේ ඕගොල්ලෝ එක එක දේවල් එක එක විදිහට ඒව කරන්නේ. ඒකින්ද මරු එක හරිද? ඒකද මම මේක හැමෝත් එක්කම කරනවා. පාස් කරන හැමෝත් එක්කම විනාඩි 5ක් කරන් කතා කරනවා. ඕගොල්ලන්ගේ දේවල් ටික කියන කියලා ප්‍රැක්ටිස් කරපළේ. හරි? ඒතකොට ඒකෙන් කවුරු හරි කෙනෙක් ඉගෙන ගන්නවා. හරි? එහෙනම් wish you all the best. අපි හම්බෙමු ඕස්ට්‍රේලියාවට. right? එහෙනම් thank you very much. Bye. ඔබට අවශ්‍ය ලකුණු 79ක්ද 65ක්ද 58ක්ද තවමත් නිවැරදි පාඨමාලාවක් හෝ මඟ පෙන්වීමක් ලැබුණේ නැද්ද? මෙන්න විසඳුම. OC Life Education PTE පාඨමාලාව. අපගේ පාඨමාලාව විශේෂ වන්නේ වසර 5ක් පුරා අඛණ්ඩව ප්‍රතිඵල සහිතව ක්‍රියාත්මක වන ලංකාවේ එකම PTE පාඨමාලාව වීමයි. PTE විභාගය සමග යාවත්කාලීන වී නවතම උපදෙස් සහ ක්‍රම මගින් පුහුණු කිරීමයි. පාඨමාලා අන්තර්ගතය යාවත්කාලීන ටෙම්ප්ලේට් සහ සියලුම තීරි සාකච්ඡාව. තනිව සිසුන්ගේ අඩුපාඩු හඳුනා ගැනීම. මොක් එක්සෑම්ස් මගින් කාලය කළමනාකරණය සහ නිවැරදි විභාග පෙරහුරුව. අවසාන විභාගයට පෙර ප්‍රධාන උපදේශක සමග සාකච්ඡාව. අප සමග ඔබේ ලකුණු ලබා ගැනීම තාවුරු කරගන්න. අපගේ දහස් ගණනක සිසුන් දැන් PTE සාර්ථකව ජයගෙන උසස් අධ්‍යාපනය සහ PR වීසා ලබාගෙන ඇත. දිනපතා අප්ඩේට් සඳහා පිවිසෙන්න OC Life Education නිල Facebook පිටුවට. පාඨමාලා විස්තර දැන්ම ලබා ගැනීමට WhatsApp මගින් ප්‍රධාන උපදේශක දර්ශන රූපසිංහ සමග සම්බන්ධ වන්න.